තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම අපිට නිරන්තරයෙන්ම මරණ සතිය පිළිබඳව අහන්නට ලැබෙනවා. ඇත්තම මේ මරණ සතිය කියලා කියන්නේ කුමකටද? අපි මේ පිළිබඳව විග්‍රහ කර ගැනීම පිණිස ලෞතර බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වලා දෙන්නට යෙදුණු සූත්‍ර දේශනාවන් ඇසුරු කොටගෙන මරණ සතිය පිළිබඳව තේරුම් කර ගැනීම ඉතාමත් වටිනවා. දැන් අපි සරලව මේ පිළිබඳව කතා කරගෙන බැලුවොතින් අපි ගොඩක් දුරට බොහෝ දෙනා පුරුදු වෙලා තියෙනවා මරණ සතිය කියලා කියන්නේ මම ඒකාන්තයෙන් මරණයටපත් වෙන බව නිරන්තරව සිහිපත් කරගෙන ඉන්න එක තමයි මරණ සතිය කියලා. උදේට පායන සූර්යයා හවසට බැහැලා යන්නේ යම්සේද. ඒ වගේම තන අග තියෙන පිනිබිඳුව අස්තීරයි. ඒක කොයි වෙලාව තුල නැති වෙලායිද දන්නේ නැහැ කියන ආකාරයේ සිහිපත් කළා. ඒ වගේමයි මගේ ජීවිතයත් කොයි වෙලාවක මේ ජීවිතේ මරණයටපත් වෙයිද දන්නේ නැහැ. ඒ නිසා මරණයටපත් වීම ඒකාන්තයෙන්ම මට සිද්ධ වෙන දෙයක්. ඒ නිසා මම නිරන්තරයෙන්ම මම මැරෙන බව සිහිපත් කරගෙන වාසය කිරීම මරණ සතිය විදිහට අපි අර්ථකථනය කරගෙන තියෙනවා. නමුත් මරණ සතිය පිළිබඳව අපිට සතිය සිහිය ප්‍රගුණ කරන්නට නම් මේ ශාසනය තුල ප්‍රඥාව තිබිය යුතු වෙනවා. ඒකට හේතුව තමයි බුදුරජාණන් වහන්සේගේ ශාසන ප්‍රතිපදාව තුල හික්මිය හැකි වන්නේම සම්මා දිට්ඨිකයාට පමණයි. ඇයි සම්මා දිට්ඨිකයාට පමණක් බව පෙන්වලා දෙන්නට යෙදෙන්නේ. අපි ගත්තොතින් සබ්බාවසව සූත්‍ර දේශනාව තුල පෙන්වලා දෙන්නේ මහණෙනි මම නුවණින් දන්නහුට දක්නහුට ආශ්‍රවක්ෂය කිරීම පනවමි. නොදන්නහුට නොදක්නහුට ආශ්‍රවක්ෂය කිරීම නොපනවමි. කුමක් දන්නහුට කුමක් දක්නහුටද යෝනිසෝ මනසිකාරයේද අයෝනිසෝ මනසිකාරයේද දන්නහුට දක්නහුට ආශ්‍රවක්ෂය කිරීම පනවමි. ඒ වගේම අපිට අංගුත්තර නිකායේ පබස්සර වර්ගයේ සඳහන් වෙනවා අශ්‍රතවත් පෘථග්ජනයාට චිත්ත භාවනාවක් නැති බව. ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයාටම චිත්ත භාවනාවක් ඇති බව. එහෙමනම් මේ ශාසනයේ ඇත්තෙන්ම කල්පනා කරලා බැලුවතින් ආශ්‍රවක්ෂය කිරීමට පුළුවන්කම පවතින්නෙම සම්මා දිට්ඨියට පාත්‍ර වීම තුලින්ම පමණයි. ඒ වගේම අපි කල්පනා කරන්නට ඕන ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල පෘථග්ජනියෙකුට කවදාකවත් ඉක්මෙන්නට බෑ. මොකද ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ ආර්ය භාවයට එහෙමත් නැත්නම් සම්මා දිට්ඨියට පාත්‍ර වෙච්ච කෙනෙකුටයි ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල හික්මෙන්නට පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා අපි මෙතනදී බලමු මේ මරණ සතිය පිළිබඳව බුදුරජාණන් වහන්සේ විසින් කොයි විදිහටද පෙන්වලා දීලා තියෙන්නේ කියලා. අපි කල්පනා කරෝතින් අංගුත්තර නිකායේ චක්ක නිපාතේ පඨම මරණ සති සූත්‍රය සහ ဒုတိ ය මරණ සති සූත්‍රයත් ඒ වගේම අංගුත්තර නිකායේ අට්ඨක නිපාතේ පඨම මරණ සති සූත්‍රයත් ဒုတိ ය මරණ සති සූත්‍රයත් අධ්‍යයනය කරනකොට අපිට බුදුරජාණන් වහන්සේ විසින් කොයි විදිහටද මරණ සතිය වැඩි යුත්තේ කියන කාරණාව පිළිබඳව පෙන්ලා දෙනවා. අපි හොඳින් තේරුම් ගන්නට අවශ්‍ය කරනවා මේ ලෞතර බුද්ධ ශාසනය කියලා කියන්නේ පටිච්ච සමුප්පාද ධර්මයේ මූලික කරගත්ත ධර්මයක්. හේතු ප්‍රත්‍ය දර්ශනය මූලික කරගත්ත ධර්මයක්. කොයිම කලකවත් බුදුරජාණන් වහන්සේ විසින් නිච්ච වෙච්ච ජරා මරණයක් කතා කරන්නේ නැහැ.
පච්චය පච්චුප්පන්න සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙන්නේ ජරා මරණම් භික්කවේ අනිච්චං. ඒ කියන්නේ ජරා මරණය නිත්‍ය වූවක් නොවේ. ස්ථිර වූවක් නොවේ. ඔන්න කල්පනා කරන්න. ඒකයි නිරන්තරයෙන්ම ඔබට මතක් කරන්නේ මේ ශාසනය පිළිබඳව අපි හඳුනා ගන්නට නම් අනිවාර්යෙන්ම සතර සෝතාපට්ඨියංගයන් ඇසුරු කරලා සම්මා දිට්ඨියට පාත්‍ර වීම තුළිනුයි බුද්ධ ශාසනයට ඇතුළත් වෙන්නට පුළුවන්කම ලැබෙන්නේ. බුද්ධ ශාසනය කියලා කියන්නේ කුමක්ද කියලා තේරුම් ගන්නට පුළුවන්කම ලැබෙන්නේ සහ බුද්ධ ශාසනයේ ප්‍රතිපදාව තුළ හික්මන ආකාරය පිළිබඳව අවබෝධය ලැබෙන්නේ විතයි. ඒ නිසා ජරා මරණං භික්ඛවේ අනිච්චං සංකතං පටිච්ච සමුප්පන්නං ඡය ධම්මං වය ධම්මං විරාග ධම්මං නිරෝධ ධම්මං. එහෙමනම් මේ ජරා මරණය කියන එක හේතු ප්‍රත්‍ය සිද්ධිය. හේතු ප්‍රත්‍ය සම්බන්ධතාවයකින් ගොඩනගෙනක්. හේතු ප්‍රත්‍යයි කියලා කියන්නේම මේ හේතු ප්‍රත්‍ය අවබෝධය තුළ අපිට වැටහෙන්නේ නිත්‍ය සංඥාව නෙවෙයි අනිත්‍ය සංඥාව. ආත්ම සංඥාව නෙවෙයි අනාත්ම සංඥාව. ඒ නිසා මෙතන අපි ගත්තොතින් මරණ සති සූත්‍රවල විග්‍රහ කරනවා කොයි විදිහටද වික්ෂුන් වහන්සේලාගෙන් විමසනවා භාවිත කරන ලද බහුල කරන ලද වඩන ලද මරණ සතිය මහත්ඵල මහානිසංසදායකයි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. ඒ වෙලාවේ භික්ෂුන් වහන්සේලා කිහිප නමක් අදහස් දක්වනවා මම භාග්‍යතුන් වහන්සේ මරණ සතිය වඩනවා. ඊට පස්සේ අහනවා කෙසේද මහණෙනි මරණ සතිය වඩන්නේ? ඊට පස්සේ පෙන්වනවා කොයි විදිහටද? මම රෑ දවාලක් ජීවත් වුනොත් ඇති. ඒ රෑ දවාල තුල මම භාග්‍යතුන් වහන්සේගේ ශාසන ප්‍රතිපදාව මෙනෙහි කරනවා. ඔන්න බලන්න කල්පනා කළා. එහෙනම් එක් රෑ දවාලක් ජීවත් වුනොත් ඒ පමණ ප්‍රමාණවත්. හැබැයි ඒ පමණ ප්‍රමාණවත් වෙලා දැන් මේ භික්ෂුව කරන්නේ මොකක්ද කියලා බැලුවොත් එහෙම භාග්‍යවතුන් වහන්සේගේ ශාසන ප්‍රතිපදාවයි මෙනෙහි කරන්නේ. එහෙනම් ශාසන ප්‍රතිපදාවේ මෙනෙහි කිරීම තුලයි මොකක් වෙන්නේද? මරණ සතිය වැඩෙන්නේ. ඒ වගේම තවත් භික්ෂුන් වහන්සේලා කිහිප නමක් අදහස් දක්වනවා මරණ සතිය වඩන එක පිළිබඳව. තවත් භික්ෂුවක් කියනවා මම එක් දවාලක් ජීවත් වුණොත් ඇති. ඒ කාලය තුල මම භාග්‍යතුන් වහන්සේගේ ශාසන ප්‍රතිපදාව මෙනෙහි කරනවා. ඒ තුල මට ශාසනික යහපතක්මයි සිද්ධ වෙන්නේ. ආශ්‍රවක්ෂය කිරීමක්මයි සිද්ධ වෙන්නේ. මම ශාසනික ප්‍රතිපදාව තුල හික්මුණා වෙනවා. එතකලින් මා මරණ සතිය වැඩුවා වෙනවා. මරණ සතිය ප්‍රගුණ කරනවා වෙනවා. ඉතින් ඒ සූත්‍ර දේශනාව තුළ ඒ විදිහට සඳහන් වෙනවා පඨම මරණ සති සූත්‍රය තුල අංගුත්තර නිකායේ චක්කනිපාතේ. ඒ වගේම චක්කනිපාතේ සඳහන් ဒုတိ ය මරණ සති සූත්‍රය සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේම පෙන්වලා දෙනවා කොයි විදිහටද දහවල් කාලය ගත වුණා. රාත්‍රිය එළබෙනකොට ජරා මරණයට ප්‍රත්‍ය සහිතයි. ඔන්න බලන්න මෙතන හේතු ප්‍රත්‍ය සම්බන්ධතාවයකින්මයි බුදුරජාණන් වහන්සේ මේ ධර්මතාවය විග්‍රහ කරන්නේ. ඒ වගේම මේ ධර්මතාවය අවබෝධයට පාත්‍ර වුණා කියලා කියන්නේම හේතු ප්‍රත්‍ය අවබෝධ වුණා කියන එක. ඒ නිසා මෙතන බුදුරජාණන් වහන්සේ වෙන්නනවා රාත්‍රිය එළඹුණාට පස්සේ එක්ක සර්පයෙක් දෂ්ට කළා හරි එහෙම නැත්නම් ගෝනුස දෂ්ටනයකින් හරි පත්‍යාය දෂ්ටනයකින් හරි එහෙම නැත්නම් ගත්ත ආහාරයක් දිරවන්නේ නැතුව හරි සෙම්පිත් කෝප වෙලා හරි එහෙම නැත්නම් මනුස්ස උපද්‍රවයකින් හරි අමනුස්ස උපද්‍රවයකින් හරි ජරා මරණය සිද්ධ වෙන්නට පුළුවන්. කාලක්‍රියාව කරන්නට පුළුවන්කම පවතිනවා. ඒ වගේම අපි හොඳට තේරුම් කරගන්නට අවශ්‍ය කරනවා මේ ශාසනය තුල ප්‍රතිපදාවක් පෙන්ලා තියෙන ශේක පුද්ගලයාට. ඒ කියන්නේ කුමක්ද? ආශ්‍රවක්ෂය කිරීම පිණිස කටයුතු කරන්නට පවතින්නේ ශේක භූමියට. එහෙම නැත්නම් සෝතාපන්න සකෘදාගාමි අනාගාමි කියන මාර්ග ප්‍රතිපදාවන් හික්මෙන්න උන්ට. ඒ නිසා මෙතනදී අර විදිහට බුදුරජාණන් වහන්සේ
කාලක්‍රියාවට හේතු සාධක සහිතව පවතින බව සිහිපත් කළා. ඒ වාගේ මේ භික්ෂුවට සිහිපත් කරන්නට කියන කොයි විදිහටද මට තවම අප්‍රහීන වෙච්ච, ඒ කියන්නේ ප්‍රහීන නොවිච්ච අකුසල ධර්මයන් තාම පවතිනවා. ඒ නිසා මම මොකක් කරන්න ඕනද? ඒ අප්‍රහීන වෙච්ච අකුසල ධර්මයන්ගේ ප්‍රහාණය පිණිස මම ඡන්දේ පැද්දිය යුතුයි, වීරිය කළ යුතුයි, සතිය සිහිය පැවැත්විය යුතුයි කියන තැනට පාත්‍ර වෙලා ඒ ආශ්‍රව ක්ෂය කිරීම පිණිස කටයුතු කළ යුතුයි. අන්න ඒ විදිහටයි මරණ සතිය වඩන බව බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙන්නට යෙදෙන්නේ. ඒ වගේම ඒ විදිහට මරණ සතිය ප්‍රගුණ කරනවා. ඒ කියන්නේ මරණ සතිය ප්‍රගුණ කරනවා කියලා කියන්නේ මෙතන මරණ සතිය වඩනවා කියලා කියන්නේම ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල හික්මනවා කියන එක. සම්මා දිට්ඨිය පූර්වාංගම වෙමින් කුමක් කරනවද? යෝනිසෝ මනසිකාරයෙන් යුක්තව කටයුතු කරනවා කියන එකයි. ඒ විදිහට කටයුතු කිරීම තුලයි අප්‍රහීන වෙච්ච අකුසල ධර්මයන් ප්‍රහාණය වෙන්නට පටන් ගන්නෙ. මෙන්න මෙහෙම අකුසල ධර්මයන් ප්‍රහාණය වුණාට පස්සේ භික්ෂුව දැනගන්නවා කියන කුමක්ද? මා තුල තිබිච්ච අකුසල ධර්මයන් ප්‍රහාණය වෙලා ඉවරයි. ඒ නිසා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියන මොකද්ද? දැන් ඔහු ඒ සම්මා දිට්ඨික නුවණින්ම වාසය කළ යුතුයි. ඔහු ඒ වගේම පෙන්වනවා ඒ සම්මා දිට්ඨියෙන් වාසය කිරීම තුළ ඔහු ප්‍රීති ප්‍රමෝදයෙන් යුතුව වාසය කළ යුතුයි කියලා පෙන්වනවා. එහෙනම් නැවත අපි කල්පනා කළ බැලුවොතින් මරණය ගැන හිත හිතා දුක් වෙන අයත් ඉන්නවා. එහෙම නැත්නම් මරණය ගැන හිත හිතා මම ඒකාන්තයෙන් මරණයට පත් වෙන බව විතරක් සිහි කර ඉන්න එක නම් නෙමෙයි තථාගත ශාසනයේ මරණ සතිය කියලා කියන්නේ. එනිසා අපි මරණ සතිය පිළිබඳව මෙන්න මේ ආකාරයෙන් හඳුනගෙන කුමක් කළ යුතුද? ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල හික්මීමමයි, සම්මා දිට්ඨික නුවණින් කටයුතු කිරීමමයි, යෝනිසෝ මනසිකාරය තුල කටයුතු කිරීමමයි ඇත්තෙම මොකක්ද කියලා කියන්නේ. මරණ සතිය ප්‍රගුණ කරනවා කියලා කියන්නේ, මරණ සතිය වඩනවා කියලා කියන්නේ මෙන්න මේ ආකාරයෙන් මරණ සතිය වැඩිම තුල ඔහුට සම්බුද්ධ ශාසනයේ පෙනෙන මහත්ඵල මහානිසංසදායක තත්වයන්ටපත් වෙන්නට පුළුවන්. මහත්ඵල මහානිසංසදායක තත්වයන් කියලා කියන්නේ සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් කියන උතුම් මාර්ගඵලයන්ට පාත්‍ර වෙමින් සියලු ආශ්‍රවක්ෂය කිරීම තුළින් උතුම් වූ නිර්වාණගාමිනී පටිපදාව පූර්වාංගම වීමයි, පූර්ණේ වීමමයි මහත්ඵල මහානිසංසදායක කියලා පෙන්වලා දෙන්නේ. ඉතින් මරණ සතිය පිළිබඳව මේ විදිහට අපි දැනුවත් වීම ඊටාම වැදගත් වෙනවා. හැම දිනාටම තෙරුවන් සරණයි, යහපතක්ම වෙත්වා.